කොහොමද ඔයගොල්ලන්ට ගොඩක් දවසකින් අපි හම්බුනේ නේද? මට ඔයගොල්ලන්ට කියන්න හරි සතුටු ආරංචියක් තියෙනවා. ඒක ඔයගොල්ලන්ට නම් සතුටු වෙන්නේ නැද්ද දන්නේ නැහැ. හැබැයි මට නම් හරි සතුටුයි. මොකද මගේ channel එක පටන් අර මහා හැටි දවසක් නෙමෙයි. මාසයක්වත් නැහැ. හැබැයි මේ පුංචි කාලය ඇතුළත මට YouTube එකේ ඒ වගේම මං කරපු වැඩසටහනකින් මට හම්බෙච්ච හරි ලස්සන වටිනම තෑග්ග මට අද හම්බුණා. කොටින්ම කිව්වොත් මේක හරි අපූර්ව තෑග්ගක්. හැබැයි මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඇත්තටම. මේක මට වටින්නේ මගේ ජීවිතේ ලොකු මතක සටහනක් හින්දා. ඔයගොල්ලෝ බලන්නේ මොකද්ද මේ කියලානේ? එන්නකෝ අප්පලු. ඔයගොල්ලන්ට මතක ඇති මගේ channel එකේ මම හරි ලස්සන අපූර්ව කාව්‍ය සංග්‍රහයක් ගැන කිව්වා. එතකොට ඒ කාව්‍ය සංග්‍රහයේ අයිතිකරු නදේශ තිරසාර මට ඒ කිවිදා එයාගේ සතුට ප්‍රකාශ කරලා එයාගේ තෑග්ග මට ආදෙව්වා. බලන්නකෝ. මෙරුවනි බොහෝ තුති. ඔබටත් බොහෝ තුති. මේකේ අද මගේ අතට හම්බෙන මොහොත වෙනකොට මම දන්නේ නෑ මේක ඇතුළ හරි කොච්චර සුන්දරයිද ලස්සනයිද කියන එක. මේක ඇතුලේ කොච්චර ලස්සන දේවල් තව හැංගිලා තියෙනවද? ඒ කිවිඳ රසාස්වාදයේ කොච්චරක්ද? එයාගේ ඒ තියෙන කාව්‍ය වචන එයා ඒක කොච්චර ප්‍රගුණ කරලා තියෙනවද? ඒ හැමදේම මම දන්නේ නෑ කොච්චරක් ලස්සනයිද කියලා. මං කියපු කවිය මට හම්බුණා. හැබැයි අද කියන්නේ මම ඒ කවිය ගැන නෙමෙයි. අද මට හිතුණා එයාගේ මගේ ජීවිතයට සම්බන්ධ තව ගොඩක් අය ඇති ඒගොල්ලන්ගේ ජීවිතයට සම්බන්ධ හරි ලස්සන කතාවක් මෙහෙම කියන්න. මේක මම බැලුවා. මේ බලන්නකෝ. හරි ලස්සනයි. එයා ඒකේ පද්ද රූපරාමු ඇතුළත හරි සැහැල්ලුයි ලස්සනයි. මං හිතන්නේ කාගේලා ජීවිතේකුත් මෙහෙම වෙන්න ඕනේ. බලන්නකෝ. හරි ලස්සනයි. ඔයගොල්ලන්ට තාස් හිතන එකක්. මේ කාව්‍ය සංග්‍රහය කාව්‍ය 48කින් සමන්විතයි. ඒක එකින් එකට නොදැවෙන හරිම ලස්සන හරිම උපමා ප්‍රකාර කාව්‍ය සංග්‍රහයක්. හිත එකින් එකට කියවන්න ආසයි කෙන එක තප්පරේ මේකම ඉවර කරන්න හිතනවා වගේ. තවත් එකක් එයා ලියනකම් ආසාව බලන් ඉන්න හදිස්සි ගතියක් දැනෙන ලස්සන පොතක්. පොත් පිංචක්. ඒත් මේක මහා ලොකුවට වටින තරම්. ඒකෙන් මම තව එකක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. මට හරියට දැනෙනවා ඒක. මොකද ඒක මගේ ජීවිතයට සම්බන්ධ නිසාද කියන එක මම දන්නේ නැහැ. මෙහෙම කියන්නම්ක. පෙම් කරන කාලෙදී අහෝසි කරන බව කීවත් විදායක ධූරය බහුතර කැමැත්තෙන් විවාහපත් වූ පසුව දැන් කඩ වෙන්නේ මගේ පුරවැසි අයිතිය. ජීවිතේ ගොඩක් කට්ටියට මං හිතන්නේ මේක මෙහෙමයි. විවාහපත් වෙච්ච අයට පෙම් කරන කාලෙදී අහෝසි කරන බව කිව්වට විදායක ධූරය බහුතරයගේ කැමැත්තෙන් නවත්තන්න හිතුවත් බඳින්නම වුණා. ඒ වුණාට ඉතින් කල් යද්දි ටික කඩ වෙනවා. අහෝසි වෙනවා. තමන්ගේ පුරවැසි භාවය. අපේ ජීවිත ගොඩක් එහෙමයි. හැබැයි ලස්සනයි. මේ ඉන්නේ මේ ලස්සන කවි පන්තිරන්ත්‍රේ අයිතිකාරයා. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් මේක අරගෙන කියවන්න. මං කිව්වටම නෙවෙයි. මේක හරිය ලස්සනයි. ඕගොල්ලන්ටත් මේකේ වටිනාකම දැනෙන්න කියවලාම බලන්නකෝ.
කවියක් කියවලා නැති, කවියක් අහලා නැති, පොතක් බලන්න ආසාවක් නැති කෙනෙක්ට මේක ලොකු පිටුවහලක් වෙයි ඔයාලගේ ජීවිතය අලුත් පැත්තකට ගෙනියන්න. ඉතින් ආරාධනා කරනවා කියවලා රස විඳලා බලන්න. එන්න. අපි යාර තව ජීවිතේ ලස්සනට ගලාගෙන යන්න. කවියෙන්න ආශිර්වාදයක් වෙනගම අපි ජීවිතේ වෙනස් කරගමු. ලස්සන කරගමු. රස විඳිමු.